අනේ බබා ඊ මං ඔයා ගත්ත කෝල් එක උස්සන්න බැරුව හිටියේ මං පොඩ්ඩක් මහන්සියෙන් හිටියේ. මං නින්ද ගියා. මම කොහොමද තාම මේක නවත්තන්න. ඔයාට මට වඩා හොඳ කෙනෙක් හම්බ වෙයි. මොකද්ද? කමන්නේ. මං හිතුවාට මේ කිව්වෙන් පස්සේ ඔයා මාව මරාගෙන කයි කියලා. නැහැ. මොකද ඔය තමසේ ගාණක් නැහැ වගේ ඉන්නේ. මං හිතුවා තමසර වෙන සම්බන්ධයක් ඇති කියලා. ඒකට තමසේ ගාණක් නැහැ වගේ ඉන්නේ. මං ඉස්සර නම් ඔයාව තියාගන්නවත් එක තරහ වුණා රණ්ඩුලා මරාගත්තා. ඒත් මට දැන් තේරිලා තියෙන්නේ. නියම පිරිමියෙක් කවදාවත් තමන්ගේ කෙල්ලක හිත එක විනාඩියකටවත් රිද්දන්නේ නැහැ. අනේ ඉන්න. මේකත් අහලා යන්න. ඔයාගේ පස්සේ මේ ලෝකේ කොල්ලෝ 1000ක් ආවොත් එතරින් 999කට ඔයාව පේන්නේ කළු ගලක් වගේ. හැබැයි එක කොල්ලෙක් විතරක් ඔයාව මැණික් ගලක් වගේ පෙරේ. හැබැයි මේකත් හොඳට මතක තියාගන්න. කව හරි කළු ගලක් අතට ගන්නේ මොකක් හරි දෙයකට ගහන්න. මැණිකක් කව ළඟට ගන්නේ ලස්සනට උපදාලා පළදින්න. අනේ මේ මට ඕව තේරෙන්නේ නැහැ. ජනතනක පරිස්සමෙන් ඉන්න. මාත් එක්ක තරහක් තියාගන්න එපා. කවදා හරි පාරක දැක්කොත් හරි hina වෙලා කතා කරලා යන්න. හරි මං යනවා. හෙලෝ බබා මං එන ගම. කොහෙද බං ඉන්නේ? මං ඇවිල්ලා කොච්චර වෙලාද? ඉක්මනට වරෙන්කෝ මෝඩ ගෑණි. මැණිකක වටිනාකම හරියට දන්නේ නැති මැණික්කාරයෙක් හම්බුනොත් එහෙම කෙල්ලේ උඹ ඉවරයි. හිත හදාගනි.